ඔයාත් 2026 සාමාන්‍ය පෙළ ලියුව කෙනෙක් නම් අද වීඩියෝ එක ඔයාට. ඉතින් අද වීඩියෝෙන් කතා කරනවා 2026 සාමාන්‍ය පෙළ ලියුව ඔයාගේ රිසල්ට් හෙට එන හින්දා ඒ කියන්නේ ඔයාගේ රිසල්ට් මයි 8 වෙනිදා එන හින්දා ඒක ගන්න කොහොමද කියලා තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. අද වීඩියෝෙන් කතා කරනවා මොන සයිට් එකට ගිහලා ඔයාගේ රිසල්ට් ෂීට් එක ගන්න ඕනේ. මොනවාද ඔයා ෆිල් කරන්න ඕනේ ඩීටේල්ස් කියලා ඔක්කොම ටික අද ස්ටෙප් බයි ස්ටෙප් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් අපේ රිෂී ටෙක් YouTube channel එක තාම subscribe කරමු නැති කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන අද වීඩියෝ එකත් එක්ක එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. රිසල්ට් ෂීට් එක කියන්නේ www.donex.lk කියන වෙබ්සයිට් එකට. ඉතින් අපි බලමු කොහොමද දැන් ඒකට ගිහලා මොන වගේ ඩීටේල්ස් ටික ෆිල් කළාද ඔයාගේ රිසල්ට් ෂීට් එක ගන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම අපි එහෙනම් දැන් යමු අපේ ස්ක්‍රීන් එකට. දැන් ඔයාලට පේනවා අපේ ස්ක්‍රීන් එක. මුලින්ම Google හරි Google Chrome හරි වෙබ්සයිට් එක ඕපන් කරගන්න. නැත්නම් එච්චර දෙයක් කරන්න දෙයක් නැහැ. පළවෙනි description එකේ තියෙන link එක ඔයාලට කෙලින්ම යන්න පුළුවන් මේ site එකටම. ඉතින් මෙතන ගිහින් search කරන්න www.donex.lk exam results කියලා. ඒකට ඊට පස්සේ ඔයාලට උඩන් බලා ගන්න පුළුවන් exam result department of examinations කියලා දෙනවා. ඒකට එකපාරට ටච් කරන්න. මේක තමයි රජයේ වෙබ්සයිට් එක ඔයාගේ result sheet එකේ වන. ඊට පස්සේ ඔයාලට මෙතන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට දකුණු පැත්තේ අයිනින් බලන්න පුළුවන් ඔයාගේ language එක select කරන්න තියෙනවා. දැන් මම මෙතන සිංහල දෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන විභාගය තෝරන්න කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන ඔයා select කරන ඕන O level exam කියන එක. ඉතින් මම මෙතන O level exam කියලා select කරනවා. ඔයාලා O level exam එකේ result බලන්න හින්දා. ඊළඟට මෙතන වර්ෂය තෝරන්න කියන එකට තාම 2026 ඇඩ් වෙලා නැහැ. මෙතන තියෙන 2024යි 2025යි අතර ඒවා මොකද තාම 2026 රිසල්ට් තාම ඇවිල්ලා නැති හින්දා. ඉතින් මම ඒ තියෙන කොට සිලෙක්ට් කරලා මෙතන ඔයාගේ විභාගාංක ඇතුළත් කරන්න කියන දේ මම නිකන් රෑන්ඩම් විභාගාංකයක් ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ ඔයා ඒ ඩීටේල්ස් ටික තමයි ඔයාලා මෙතන මේන් ෆිල් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන I am human කියන කොට ටික් එක දාන්න. ඊට පස්සේ පොඩි වෙරිෆිකේෂන් එකක් කරන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ කෑම වර්ග සිලෙක්ට් කරන්න. දැන් මම මෙතන තියෙන බර්ගර්ස් ටික සිලෙක්ට් කරලා next කියන කොට ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට තව වෙරිෆිකේෂන් එකක් තියෙනවා. මම ඒකේ තියෙන කැම ටික සිලෙක්ට් කරලා next දෙනවා. වෙරිෆිකේෂන් එකට ආවිලා තියෙන මෙතන තියෙන කැම ටික සිලෙක්ට් කරලා verify කියන කොට ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් I am human කියන ඉස්සරහා ඔයාගේ verify ටික් එක වැඩනවා. ඒ කියන්නේ ඔයා ඒක complete කරලා ඉවරයි. ඔයා දුන්න විභාගාංකේ හරිනම් ඔයාලට මෙන්න මෙතනින් පුළුවන් බාර දෙන්න කිව්ව තැන එබුවට පස්සේ ඔයාගේ රිසල්ට් ෂීට් එක view කරගන්න. දැන් මම මෙතන මට වැටිලා තියෙන අපහසුතාවයට සමා වෙන්න නැවත try කරන්න කියලා. ඔන්න ඔය විදිහට තමයි සරලම ඔයාගේ විභාග ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක සාමාන්‍ය පෙළ ලියුව කෙනෙක්ට ගොඩක් වටින්නේ නැති කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එකට යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් අද වීඩියෝ රිෂී ටෙක් YouTube channel මම ගෙන්න. ඉතින් අද වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එක like එකක් දාන්න. මේ වගේ වීඩියෝස් දිගටම ගෙන්න ගන්න ඕන අපේ channel එක subscribe කරලා තියාගන්න. අදට කියන හැමෝටම ජය වේවා.